මං නාන්න යන්නේ. මං කණ්ඩ යන්නේ. කොහොමද මේක කියන්නේ? Hi everybody. This is your daily dose of English. අද අපි කතා කරන්න යන්නේ ඔයාලා කරන්න යන දෙයක් ගැන කොහොමද කියන්නේ කියලා. මං නාන්න යන්නේ. මං කණ්ඩ යන්නේ. කොහොමද මේක කියන්නේ? It's very simple, right? අපි පොඩි structure එකකට මේක දාලා බලමු. Subject is, am, are, going to, verb 1. මේ subject එකයි verb එකයි කොහොමද අපි පාවිච්චි කරන්නේ? තාත් පහසුයි මේක කෙටි කරලා අපි පාවිච්චි කරනවා නම් it is always useful to use the contractions, right? වලින් ප්‍රයෝජනවත් වෙනවා මේ contractions පාවිච්චි කරන එක. ඒකට අපිට ඉක්මනින් දෙයක් කියන්න පුළුවන්, right? I am, I'm, he is, he's, she is, she's, it is, it's, we are, they are, you are, අපි මෙන්න මේ විදිහට කෙටි කරගන්න. එහෙනම් මම පාඩම් කරන්නයි යන්නේ. I'm going to study. ඇය ගෙදර යන්න යන්නේ. She is going to go home. අපි සෙල්ලම් කරන්න යන්නේ. We are going to play. එයාලා ගෙදර පිරිසිදු කරන්න යන්නේ. They are going to clean the house. දැන් මේ going to කියන එකත් එක්ක තව පොඩි වැඩක් තියෙනවා කරන්න. right? ඔන්න බලන්න මේ ස්ක්‍රීන් එකේ පේන වචනය. මේක ප්‍රොනවුන්ස් කරන්න බලන්න. වත් ප්‍රොනවුන්ස් කරේ gonna කියලාද? ඒක gonna නෙමෙයි. ඒක ගණ. මේ ලංකාවේ සිංහල කට්ටිය ගොඩක් පාවිච්චි කරන මේ වැරදි උච්චාරණයක් මේක. gonna නෙමෙයි. gonna. right? I am going to study. I'm gonna study. She is going to go. She's gonna go. My පාවිච්චි වෙන්නේ. They are going to clean the house. They are gonna clean the house. Gonna නෙමෙයි. gonna.